ඉතින් කොහොමද? welcome back to my YouTube channel. ඔයාලා මගේ channel එකට අලුතින් එකතු වෙන කෙනෙක් නම් මම ඉමාෂා දේවින්දි කොළඹ ආයුර්වේද වෛද්‍ය පීඨයේ පළමු වසරේ ශිෂ්‍යාවක්. මට හිතුණා ඔයාලත් එක්ක පාඩම් කරන නංගි කෙනෙක් නම් මල්ලි කෙනෙක් නම් අර හැම වෙලේම තියෙන පුංචි පුංචි ගැටලු චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. මොකද ගොඩ කාලෙකින් channel එකට දැම්මෙත් නැහැ වීඩියෝ එකක්. හරි. ඉතින්ම පාඩම් කරනකොට අර ඔයාලට නිතරම වෙන දෙයක් තමයි නිදිමත එන එක. නිදිමත එන එක එක හේතු වෙන නිදිමත හැදෙන්න පුළුවන්. දැන් අපි පාඩම් කරනවා කියන්නේ හැම වෙලේම නිකන් හරිම සරල දෙයක් ෆෝන් එක වුණා වගේ හරිම විනෝදයෙන් කරන දෙයක් නෙවෙයිනේ. එතකොට අර මොලේ හැම වෙලේම බලන්නේ හරිම රෙස්ට් එකේ හරිම කාම් එකේ ඉන්න. එතකොට දැන් අපි හැම වෙලේම පාඩම් කරනකොට අර විෂය කරුණු එක එක දේවල් ඔලුවට හැම වෙලේම ෆ්ලැග් කරගන්නනේ හදන්නේ. එතකොට අර එක එක කරුණු එනකොට අපේ මොලේ ගොඩක් වෙහෙසටපත් වෙනවා. ඉතින් වෙහෙස මේ මොලේට ඕනි හරිම රිලැක්ස් එකේ ඉන්න. ඒ හින්දා මොලේ කරන්නේ දැන් ඔයා නිදා ගන්න කියලා අපිට ඒ වගේ ෆීලින් එකක් දෙන එක. ඒකට අර ඩොපමිනුත් බලපානවා. මොකද අපි අර සතුටින් ගොඩක් කරන දේවල් වලට තමයි ඩොපමින් වැඩි ප්‍රමාණයක් වැය වෙන්නේ. එතකොට පාඩම් ගන්න එක අපි හරි ආසාවෙන් කරන දෙයක් නෙවෙයිනේ. හරිම වෙහෙස කරන නිසා කරන්න ඕනේ නිසා හේන තියෙන හින්දා ඉලක්ක තියෙන හින්දානේ කරන්නේ. ඒ හින්දා ඉතින් නින්දට තමයි ළඟට යන්නේ. ඉතින් පාඩම් කර කර එනකොට ඔය නිදිමත හේතු කිහිපයක් හින්දා ඇති වෙන්න පුළුවන්. එකක් ඔය පාඩම් කරනකොට ස්ට්‍රෙස් ඒ වගේම තමයි පාඩම් කරනකොට අපේ හෙල්ත් එක අපේ සෞඛ්‍ය ගැටලු හින්දා නිදිමත එන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් නිදිමත නිකන් අපේ හැමෝටම තියෙනවානේ සෙල්ෆ් ක්ලොක් එක. ඒ කියන්නේ මේ වෙලාවට නිදිමත එනවා, මේ වෙලාවට ඇහැරෙනවා. ඒ වගේ ඕනම කෙනෙකුට තියෙනවානේ සෙල්ෆ් ක්ලොක් එක. ඒ දේ හින්දා නිදිමත එන්න පුළුවන්. එතකොට මම කියන්නේ කොහොමද? මම රෑ 3-4 වෙනකල් නම් නැගිටලා පාඩම් කරන්න පුළුවන් කෙනෙක්. එතකොට මට ලොකුවට නිදිමත එන්න එහෙම ලොකුවට එහෙම ප්‍රශ්න තිබ්බ කියන්නේ නෙමෙයි. එතකොට දැන් ඔයාලට දෙයක් කියනකොට මම මොකක් හරි මගේ අත්දැකීමක් එක්කනේ කියන්න ඕනේ. එතකොට මම දැන් සාමාන්‍ය පෙළේ ඉඳන්ම උසස් පෙළ යනකල් 3-4 වගේ වෙනකල් ටයිම් රේන්ජ් එක පාඩම් කරලා ආපහු 6:30-7-8 වෙනකල් 3-4 කියන්නේ හැමදාම නැහැ. සාමාන්‍යයෙන් 2 වගේ වෙනකල් පාඩම් කරනවා ආපහු 6ට වගේ නැගිටලා. ඕකේ 6 පහුවෙලා නැගිටින්න ගියොත් එහෙම වෙන්නේ අපිට අර දවසින් භාගයක් අපි නිදාගන්නේ 7 උපරිම නිතර 7:00 කියලා අපි එළි වෙලා පැය ගානක් නිදාගන්න. එතකොට අර නැගිටලා පාඩම් කරන්න තරම් ලොකු උනන්දුවක් ස්ට්‍රේන් අර ලොකු ආසාවක් අපි නැගිට වෙලාවෙ ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා පුළුවන් තරම් අඩුම 6ටවත් නැගිටින්න පුළුවන් විදිහට වෙලාව හදාගෙන නිදා ගන්නවා නම් ඒක අර ඊළඟ දවසේ හරිම එනර්ජි එකකින් වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. එතකොට ආපහු නිදා ගන්නකොට අර පැය 5ක්වත් අඩුම නිින්ද අපේ ඇඟට ලැබෙන විදිහට නිදා ගන්න තියෙනවා නම් ඒකත් ඇත්තටම හොඳයි. ආපහු දැන් මම කියවනේ මම 3-4 වෙනකල් නම් මම නැගිටලා පාඩම් කරන්න පුළුවන් කියලා. ඒ වුණාට මේ මෑතකදී නම් මට එහෙම ලොකුවට පාඩම් කරගන්න බෑ. නිකන් මට 6ට විතර නිදාගත්තට පස්සේ ආපහු නැගිටින්නේ පහුවෙන්ද උදේ 6ට විතර. ඒ කියන්නේ මේ හවස 6ට නිදාගන්න මිනිස්සයා කන්නේත් නෑ. ආපහු මුණ කනක් හොදන්නෙත් නැත. ආය නැගිටින්නේ පහුවෙන්ද උදේ 6ට. ආපහු ඒ ලැහැත් වෙලා ආපහු කැම්පස් යනවා. සමහර දවස් තියෙනවා මෑට හදපු කෑමකේ හැමම විසික් කරනවා. අර ඒ වගේ වුණා. ඒතකොට දැන් මට මේක බලාගෙන ඉන්න බෑ. දැන් සති 2-3ක් විතර කොහොමම තියෙන හින්දා ගෙදර ගිහිල්ලා ෆැමිලි ඩොක්ටර් කෙනෙක් ඉන්නවනේ. එයාට ගිහින් කිව්වට පස්සේ එයා බ්ලඩ් එකක් ටෙස්ට් කරමු කිව්වා. ප්‍රෙෂර් බලනකොට මගේ කොහොම ප්‍රෙෂර් තියෙන හරිම ලෝ ලෙවල් එකක. ඒතර ප්‍රෙෂර් බලනකොට ප්‍රෙෂර් උත් අඩුයි. බ්ලඩ් ටෙස්ට් එකක් කරාට පස්සේ රැන්ඩම් බ්ලඩ් ටෙස්ට් එකේ බ්ලඩ් ලෙවල් මේ ෂුගර් ලෙවල් එක තිබ්බේ මේ 70 ගානට. ඒකට හොඳටම අඩුයි.
එතකොට අර අපි දැන් බෝඩින් වල ඉන්නකොට හරියට කැවෙන්නේ නැහැ. අපි ගොඩක් මහන්සි වෙන ඔන්න ඔය දේවල් එක අපේ ප්‍රෙෂර් අඩු වෙන්න පුළුවන්. සීනි ඒ කියන්නේ sugar level එක අඩු වෙන්න පුළුවන්. ඒ විදිහට අර සෞඛ්‍ය ප්‍රශ්න එනවා. එතකොට දැන් ඒ බෙහෙත් බිව්වට පස්සේ දැන් එහෙම වැඩක් නැහැ. දැන් ඕන තරම් වෙලාවක් ඇහැරගෙන පාඩම් කරන්න පුළුවන්. අර එතකොට සෞඛ්‍ය ගැටලුත් බලපානවා තමයි. ගෑනු ළමයෙක් නම් ගෑනු ළමයෙක්ගේ පීරියඩ් ඩේට්ස් වල ඒ දවස් ලඟ වෙනකොටත් හොඳටම නිදිමත එනවා. අර මොකද ඇඟ හරිම ස්ට්‍රෙස්, හරිම මහන්සි. ඔන්න ඒ දවස් වලට අර ලොකුවට හැරගෙන ඉන්න බෑ. ඒක නිදිමත එනවා. ඒක සාමාන්‍යයි. ඊට පස්සේ ස්ට්‍රෙස් එක. දැන් ඔයා O level කරන කෙනෙක්ද, A level කරන කෙනෙක් නම්, කැම්පස් එක කෙනෙක් නම් කොහොමද ස්ට්‍රෙස් එක වැඩි වෙන්නේ? ඒ කියන්නේ පාඩම් වැඩ ඕනට වඩා බල්ක් එක වැඩි ඒකේ. ඒ ලෙවල් සිලබස් එක හොඳටම අමාරුයි. O level සාමාන්‍ය කියන්නේ අමාරු වෙන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක බලද්දි. ඊපස්සේ කැම්පස් වල නෑ ඒ ගැන කතා නොකරේම ඒකත් ඉතින් ඇත්තටම අර හිතන තරම් හරිම මේ මෙන්න මේ ටික ගන්න එහෙම දෙන්නේ නෑනේ. ලොකු බල්ක් එකක් තියෙනවා. ඒතකොට ඔන්න ඔය දේවලුත් මේ ඒතකොට ස්ට්‍රෙස් එක ගොඩක් වැඩි. ඒතකොට දැන් පාඩම් වැඩි විතරක් නෙවෙයිනේ. කෙනෙකුට ස්ට්‍රෙස් වෙන්න තියෙන්නේ රිලේෂන්ෂිප් ඊට පස්සේ එක ප්‍රශ්නත් එක්ක සමාජීය ගැටලු ඔය අනම්මනම් දේවල් එක්කත් ස්ට්‍රෙස් එකත් වැඩි. ඒතකොට ස්ට්‍රෙස් එක වැඩි වෙන්නත් නිදිමත කොහොමද එනවා. ඒකට ඒක සාමාන්‍යයි. ඒතකොට දැන් ඔය වගේ එක කරුණු හින්දා නිදිමත එන්න පුළුවන්. අර සෙල්ෆ් ක්ලොක් එක. ඉස්සර අපේ බයෝ නෙමෙයි. ඕලෙවල් මිස් කෙනෙක් හිටියා. ඒ මිස් කියනවා මේ මම දන්නේ නැහැ ඒක ඇත්තද නැත්තද කතාව මේ දැන් අපේ මොකද තියනනේ වෙලාව කියලා එකක්. ඒ වෙලාවේ තියෙනවා දැන් තමන්ට මාවෙන්ක පක්ෂියෙක් ලග්නේ ඔන්නම කතාවක් තියෙනනේ. එතකොට දැන් බා විශ්වාස කරන ඇත්තට විශ්වාස කරන තියත් ඇති. එතකොට ඒකේ පක්ෂියෙක් ඉන්නවා. ඒ පක්ෂියා දවල්ට නිදා ගන්න කෙනෙක් නම් මේ දවල්ට නිදිමත වෙනවා. රැයට නිදා ගන්න කෙනෙක් නම් රැයට නිදිමත වෙනවා. අර අධ්‍යාත්මික පැත්තකුත් ඇති. එහෙම මම ඒක ගැන අතරම ලොකුවට දන්නේ නැහැ. ඊට පස්සේ මේ සෙල්ෆ් ක්ලොක් එක ඒක අරගෙන නිදාගත්තට තව කෙනෙකුට උදේ නැගිට පාඩම් කරන එක තමයි ගැලපෙන්නේ. අපි ඉස්සර හොස්ටල් එකේ ඉන්නකොට ළමයි ගොඩාක් එකට ඉන්නානේ. එතකොට අපේ රූම් එකේ 6 දෙනෙක් හිටියා. 6 දෙනාගෙන් මමයි තව නංගිලා දෙන්නෙකුයි විතරක් රෑ එළි වෙනකල් පාඩම් කරනවා. තව අපේ එකෙම ගෑල්ලම කෙනෙක් එයා 3ට 2ට වගේ කෙනෙක් උදේ තමයි පාඩම් ගන්න. අර ඒ විදිහට එක එක්කෙනාගේ ක්‍රම වෙනස්. ඔයාටම ආවෙන ක්‍රමය කියන්නේ ඔයාට ගැලපෙන්නේ කොහොමද? ඒක ඔයා තමයි තෝරගන්න ඕනේ. ඒක ඔයා තමයි තීරණය කරන්න ඕනේ. එතකොට ඒකත් අර නින්දට කතා කරන්නේ. එතකොට නිදිමත දැන් පාඩම් කරන කෙනෙක් නම් නිදිමත එන වෙලාවට මොකද කරන්නේ? මම නම් කරන්නේ මෙන්න මේ වගේ ලොකු වතුර බෝතලයක් තියාගෙන ඉන්න නිකන් කම්මැලි හිතෙන වෙලාවට මේක යම් ප්‍රමාණයක් බිව්වට පස්සේ නිදිමත මගේ නම් යනවා. තව මේ පොඩ්ඩක් නැගිටලා අර අතපය ඈලි මෑලි කඩනවා කියන්නේ ඒ විදිහට අතපයෙන් පොඩ්ඩක් එහෙට මෙහෙට කරාට පස්සේ තර නිකන් ඇඟට එනිය හරි අමුතු රෙස්ට් එකක්නේ. ඒ වෙලාවටත් අර නිදිමත යනවා. ආපහු බයිට් ಜಾති හැම වෙලේම කක්කා ඉන්නත් එපා. එතකොටත් අර අවධානය නැතු වෙනවනේ. බයිට් ಜಾති කන්න පුළුවන්. ඊට පස්සේ චොක්ලට් ඒවා කැෆේන් තියෙනවනේ. ගොඩක් කන්න ඕනෙත් නැහැ. හරි පොඩි ප්‍රමාණයකින් චොක්ලට් කනවා නම් එතකොට නිදිමත යනවා. ඒකෙනුත් අර ඩාර්ක් චොක්ලට් එක ගොඩක් හොඳයිලු. මට නම් ඒක කන්න හරි අමාරුයි. එනවා ඩාර්ක් චොක්ලට් වැඩි කැවෙන්නේ. ඒකෙත් කැෆේන් වල වැඩි ප්‍රමාණයක් තියෙන හින්දා ඒකත් නිදිමතට හොඳ ඇති. ආපහු මම කරන දෙයක් තමයි කෝෆි බොන එක. අර මගේ අනිත් අර A-level කාලේ පාඩම් කරපු ඒවා ගැන හැම නිතරම බොනවා. ඒ කියන්නේ ස්කැපේ ටින් එක මගේ කාමරේ මම තියාගෙන. ඒ විදිහටත් පුළුවන්. ආපහු මං ඉස්කෝලේ යන කාලෙදී නම් පොඩි වතුර බාස්කට් එකක් තියාගෙන ඒකට කකුල් දෙක දාගන්නවා නිදිමත එනකොට. හැබැයි දැන් මෙහෙදි එහෙම ලොකුවට කෙරෙන්නේ නැහැ. මොකද මට චුට්ටක් සෙම ගතිය වැඩි. එතකොට ඒක ඔයාට සෙම වැඩිපුර තියෙනවා නම් ඒ වගේ දේවල් වලට ලොකුවට යන්න එපා. මොකද නිදිමත නැති කරන්න ගිහින් අසනීපුණත් කොහොමද වැඩක් කරගන්න බෑ. ආපහු දැන් ඔයාලා දන්නවා ඇති පොමොඩෝරෝ ටෙක්නික් එක. මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් වෙලාවක් තියෙන වෙලාවල් වලට කරන්න. ඔයාලට පුළුවන් ඔයාලා පාඩම් කරන ටයිම් එක හදාගන්න. ඒ කියන්නේ පැයක් දැන් කැම්පස් දැන් මම නම් කරන්නේ පැයක් ඇනටොමි පාඩම් කරනවා. ඊට පස්සේ විනාඩි 15ක හරි 5ක වගේ ටයිම් පැයක් කරන හින්දා 15ක බ්‍රේක් එකක් ගත්තට කමක් නැහැ. 15ක වගේ බ්‍රේක් එකක් ගත්ත කියන්නකෝ.
ඊට පස්සේ ආපහු පැයක් ෆිසියොලොජි. එහෙම හරි මොනවා හරි Tamanට ගැළපෙන විදිහට එහෙම අර ඒකාකාරීව එකම දේ පාඩම් කරන් යනකොට අපිට කොහොමවත් එපා. දැන් එකම විදිහට ජීවිතේ යනකොටත් අපිට එපා වෙනනේ. ඒ වගේ නිකන් එකම විදිහට ගඟක් තියෙනකොටත් අපිට ඒ විදිහ බලන්න හිතෙන්නේ. අන්න ඒ වගේ අර ඒකාකාරී වෙන්න එපා. තමන්ට සුදුසු විදිහට සබ්ජෙක්ට් වෙන් කරලා දැන් ඒ ලෙවල් කරන කෙනෙක් නම් පැයක් හරි පැය භාගයක් හරි බයෝ පාඩම් කරනවා. මං කියන්නේ බයෝ සබ්ජෙක්ට් එක. ඊට පස්සේ ඒ පොඩි විනාඩි 5ක් වගේ නිකන් යන. ආපහු ඊළඟට ගන්න ඕනේ ෆිසික්ස් හරි කෙමිස්ට්‍රි හරි. අන්න එහෙම. දැන් බයෝ පාඩම් කරපු කෙනෙක් ඊළඟට කෙමිස්ට්‍රි ගන්න එපා. මොකද දෙකේම තියෙන අර එකටම නිකන් තියරි ටිකනේ වැඩි හරි මේ තියෙන. ඒතකොට අර පාඩම් කරලා ලොකුවට ඒක චුට්ටක් කම්මැලි. බයෝ පාඩම් කරා ෆිසික්ස් ඊළඟට කෙමිස්ට්‍රි. ඒ විදිහට කඩා ගන්න පුළුවන්. පොමුදර එක ගැන මම ලොකුවට විස්තර කරන්නේ නැහැ මෙතෙන්දී. මොකද මම ඒකට වෙන දාගෙන ඉන්නවා බලු වෙලාව හම්බෙන විදිහත් එක්ක. ඊට පස්සේ තව ආපහු ඔයාලා දන්නවා දැන් අය මේ YouTube එකේ හරියට තියෙනවානේ මේ ස්ටඩි මොටිවේෂන් වීඩියෝ ඒ වගේ එකක් ඉස්සරහ දාගෙන ආලා ඩිවයිස් එකකින් චුට්ටක් බල මම ඉස්සර ඒරවල් කාලේ එහෙමයි කරන්නේ පොඩ්ඩක් බල පාඩම් ගන්න. ඒතකොට අර ඒක පේනකොට නිකන් ආස හිතෙනවා පාඩම් කරන්න. ඒ වගේ එක එක දේවල් කරන්න පුළුවන්. මම නම් වැඩි දැක්කනේ වතුර බොන එකයි කෝෆි බොන එකයි. අර කෝෆි බොනකොටත් ගොඩාක් හරියක් කෝෆි බොන්න එපා. සමහර අයට අර මේ බඩ අජීර්ණ එන්න ඉඩ තියෙනවා. සමහර අයට බඩ වේල වෙන ගතිය එන්න පුළුවන්. එක එක දේවල් තියෙනවා. දැන් ඕනම දෙයක් ඕනට වඩා නිව නෑනේ. ඒ විදිහට ඉතින් අර කෝපි වුණත් ගොඩාක් බොන්න එපා හැම නිතරම පැය 4කට සැරයක් වගේ එහෙම. ඊට පස්සේ නිදාගෙන පොඩ්ඩක් පැය භාගයක් වගේ නිදාගෙන නැගිටලා පාඩම් කරනකොට අර නිකන් හරි අමුතු ෆීලින් එකක් එනවා. පැය භාගයකට පැය 3-4 එක දිගට නිදා ගන්න යන්න එපා. ඒක විදිහට කරන වැඩේනත් වැඩක් නැහැ. ඒ විදිහට. ආපහු නිදිමත එන වෙලාවට සින්දුවක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් පොතක් කියවන්න පුළුවන්. ඒක අර පැය ගාණක් අරගෙන කරන්න ඕනේ නැහැ. විනාඩි 15ක් වගේ. ඒක නිකන් අර ඒක නිකන් කැඩෙනානේ පොඩි ගැප් එකක් ඇති වෙනවනේ අර ඒකාකාරීකමෙන්. එහෙම. ඒ වගේ දේවල් ගන්න පුළුවන්. දැන් මම පාඩම් කරන විදිය ගැන කිව්වොත් එහෙම මම ඉස්සල්ලාම බෝතලෙට වතුර එකක් උණු කරලා ඒක දා ගන්නවා කෝපි චුට්ටකුත් දාලා. ඊපස්සේ ඒක හැමම තියනවා. ඊට පස්සේ මේකේ වතුර එකක් පුරවලා අර ගන්නවා. ඊට පස්සේ ඔය බයිට් හරි මොන හරි දෙයක් ළඟට ගන්නවා. පාඩම් කරනකොට නිදිමත එනකොට ඒකෙන් කනවා. ගොඩක් වෙලාවට මම කරන වතුර බීගෙන යනවා. මේ තේ විදිහට මේ පුරවල තිබිච්ච එකකින් මෙච්චරම බීලා එකපාරට බොනවා. එතකොට මේ වතුර බිව්වා කියලා හරි ඉතින් ඇඟට අමාරුවක් වෙන්නේ නැහැ නේ. එහෙනම් ඉතින් වතුර බොන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ විදිහට ආපහු මේ පොත් සීසී කරන්නේ. මේ පාඩම් කරන්න කලින් මේ විදිහට මේ විදිහට ටු-ඩු ලිස්ට් එකක් හදාන්න. මම අද මෙන්න මේ ටික ඉවර කරනවා. ඒ විදිහට එම් කරනකොට අර ඒක දකිනකොට ආසෙ හිතෙනවානේ. අනේ මට තව මේ ටික තියෙනවා මේ ටික කරලා ඉවර කරන්න ඕනි කියලා. ඒ විදිහට ටු-ඩු ලිස්ට් එකක් හදාගෙන මැනේජ්මන්ට් එකක් ඇතුව පාඩම් කරන්න පටන් ගන්නවා නම් නිදිමත එන්නේ නැහැ. ඒ වගේම තමයි හැම වෙලේම නෙගටිව් හිතනකොට අනේ මට මේ ටික බෑනේ. මේකේ බල්ක් එක වැඩි. මේක හරි අමාරුයි පාඩම් කරන්න. මේකේ ස්ට්‍රෙස් එක වැඩි. කවදද මේ ඩිග්‍රී එක ඉවර වෙන්නේ? කවදද ඒ ලෙවල් ඉවර වෙන්නේ? කවදද ඕ ලෙවල් ඉවර වෙන්නේ? ඒ විදිහට අර ලොකු ස්ට්‍රෙස් එකක් ඔලුවට ගන්න එපා. ඒ වෙලාවේ කරලා ඉවර කරනවා. එච්චරයි. ලොකුවට හිතන්නේ ඊට පස්සේ කොහොමවත් අපිට කිසිම දෙයක් කරගන්න බෑ. ලොකුවට හිතනකොට ඉදි කට්ටට නූල දාගන්නවත් බෑ. ඒ තරම් දෙයක්. ඒ කියන්නේ ලොකුවට ස්ට්‍රෙස් ගන්න එපා. ආපහු මේක ෆේක් කරලා නැහැ. මේ මගේ ගිය මාසෙත් මේ විදිහට පොඩි chart එකක් ගහගෙන පැයෙන් පැයට පාඩම් කරන්න පුළුවන්. ඒකට ඔයාලට දවසට පැය කොච්චරක් පාඩම් කරලාද එහෙම හිතාගන්න ලේසියිනේ. ඒ විදිහට මොන හරි Tamanටම ආවේනික ක්‍රමය පාවිච්චි කරලා ඉතින් වැඩ ටික කරගන්නයි තියෙන්නේ. ඉතින් ඒලව කරන නංගි කෙනෙකුට මල්ලි කෙනෙකුට ඕලව කරන නංගිලා මල්ලිලාට මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, පුළුවන් අය ෂෙයා කරන්න, channel එක subscribe කරගන්න. හැමෝටම ආදරේ.